ඉතින් අද මගේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ගොඩක් අඩගටන දෙයක්. ඉතින් අද මගේ වීඩියෝ එක කතා කරන්න හදන්නේ ඔයාලගේ ෆෝන් එකේ හිර වෙනවා වගේ නම් කිසිම app එකක් use කරන්න බැරි නම් ඉතින් ඔයාලා ෆෝන් එකේ හිර වෙන එක app එකක් use කරගන්න බැරි නේද? ඉතින් අද කතා කරන්න හදන්නේ ඒකට ඉතින් අපි කිසිම app එකක් භාවිතා නොකර අපි setting වලින් කොහොමද මේක හදාගන්නේ කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඉතින් මගේ වීඩියෝ බලලා නිකන් ඉන්න එපා. ඉතින් like එක දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. ඉස්සරම ඔයාගේ setting හොයාගන්න ඕනේ. setting හොයාගත්තට පස්සේ setting එකට යනවා. ගියාට පස්සේ ඔයා හොයාගන්න ඕනේ bill number කියන එක. මගේ එකේ නම් තියෙන්නේ මේ system කියන එකේ. ඒකේ about phone එකට ගිහිල්ලා මේ bill number කියන එක උඩ 7 පාරක් touch කරන්න. එතකොට ඔයා ඉස්සරහ lock එකක් දාලා තියෙනවා නම් ඒ lock එක දීලා මේ develop option කියන එක ගන්න පුළුවන්. මම නම් ඉතින් අරන් තියෙන්නේ. එතන මේ develop option කියන එකට ගිහිල්ලා ඔයා මෙතන තියෙන කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා. මේකෙන් තමයි අපේ මුළු phone එකම වැඩ කරන්නේ. ඉතින් මෙතන තියෙන auto system update කියන එකට වැඩිලා ටික ඒ වගේ දේවල් එහෙම වෙනස් කරන්න යන්න එපා. ඉතින් මේ auto system update කියන එකේ වෙන්නේ එයාගේ Chrome එක වගේ දේවල් භාවිත වෙන එක. ඒතර මම මේ දාලා තිනවා OEMI unlocking කියලා. එතකොට වෙනවා වගේ ෆෝන් එක රීසෙට් කරපුවාම ඊමේල් වගේ දේවල් ඉල්ලන්නේ නැහැ. අපිට ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් පල්ලෙහාට යද්දී ඔයාලට පේනවා මේ වගේ දේවල්. ඒව මොනවත් වෙනස් කරන්න යන්න එපා. මේ show touch කියන එකේ වෙන්නේ දැන් ඔයාලට පේනවා. ඉතින් මම මේ touch කරන හැමතැනම මේ පොඩි තිතක් වගේ දෙයක් පේනවා. ඒක වෙන්නේ ඉතින් මේ show touch කියන එකෙන් තමයි. මේ මෙතන තියෙන එකෙන්. හරි ඉතින් තවත් පල්ලෙහාට ගියම පේනවා ඇති මේ Windows animation කියලා දෙයක් තියෙනවා. ඒ හැම එකම මම off කියන එක දාලා තියන්නේ. ඔයාලා තියෙන්නේ 1x වෙන්න පුළුවන්. මේ තුනම ඔයාලා off කියන එකට දාගන්න වෙන මොනවත් වෙනස් කරන්න යන්න එපා. මේ තුනම ඊට පස්සේ තවත් ටිකක් යටට ගියපුවම තියෙනවා මෙතන for GUP reading කියලා. ඒකෙන් වෙන්නේ ඔයාලට game ගහද්දි lag වෙන එක නැවතෙන එක. ඔයා ඒකත් on කරගන්න. තවත් ටිකක් යටට ගියපුවම මෙතන for 4x මේ SSA කියලා තියෙනවා. ඒකටත් ටික් එක දාගන්න. ඒතකොට ඒකෙන් game ගන්න එක එහෙම තමයි වෙන්නේ. තවත් යටට ගියපුවම ඔයාලට මෙතන background processor image කියලා තියෙනවා. ඒකේ ඉතින් ඔයාලා no background processors කියන එකට තමයි දාගන්න ඕනේ. ඒතර ඔයාගේ ෆෝන් එක භාවිත කරද්දී වෙලාවට එක නිකන් ඒ වගේ දේවල් නැති වෙනවා. ඒක තමයි එකෙන් වෙන්නේ. මේ ටික කොච්චර ස්පීඩ් වෙනවද කියලා ඔයාගේ ෆෝන් එක. ඉතින් මං හදාගත්තා වගේ ඔයාලත් හදාගන්න. ෆෝන් එකත් ගොඩක් ස්පීඩ් වෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මේව ගැන. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. ෂෙයාර් දාන්න බං. සුබ දවසක්.